HACCP මොකද්ද මේ? HACCP. බය වෙන්න එපා. සරලව අපි මේක ගැන කතා කරමු. එහෙනම් Academy Chef YouTube channel එකෙන් මම Chef මදුශංකර්. අද මේ පාඩමට යන්න කලින් මට මේක ගැන පොඩි විස්තර කිරීමක් ඔයාලට කරන්න ඕනේ. ඒක තමයි HACCP. මේ ගැන දැන් ඔයාලට පොඩි අයිඩියා එකක් තියෙනවා. මොකද මම මේ ගැන අද කියලා දෙන්න යන එකම හේතුව තමයි ගොඩාක් අයට මේක ගැන බයක් තියෙනවා. අද මේ HACCP කිව්ව ගමන් මේක හරි අමාරුයි, මේක අපිට ඉගෙන ගන්න ලේසියෙන් බෑ, මේක හරි සංකීර්ණ දෙයක් නෑ. ඇත්තෙන්ම කිව්වොත් එහෙම ඔයාලට මේකේ කරුණු ටික හරියට දැනගත්තොත් මේවා හරි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් පොඩි දේවල්. ඒ නිසා අදම හරියට ඉගෙන ගන්න, දැම්ම කොලේකුයි පෑනකුයි අතට ගන්න. මම දන්නවා මේ පාඩම අවසාන වෙනකොට ඔයාලට HACCP කියන්නේ සාමාන්‍ය දෙයක් වෙනවා කියලා. ඒ නිසා අපි යමු පාඩමට. අද මේ පාඩමෙන් HACCP ගැන ඉගෙන ගන්න ඔයාට තියෙන වැදගත්ම බෙනිෆිට්ස් එක තමයි ඔයාලා දන්නවද වර්තමානයේ ඔයාලා ෂෙෆ් කෙනෙක් විදියට, හොටෙලිය කෙනෙක් විදියට, එහෙම නැත්නම් ෆුඩ් හැන්ඩලර් කෙනෙක් විදියට ඔයා වැඩ කරනවා නම් ඔයාට මේ පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. විශේෂයෙන් ලංකාවෙත් මම දන්නවා මේ වෙනකොට හැම තැනම ඒ කියන්නේ විශේෂයෙන් ඔය 5 star 4 star හොඳ ක්ලාස් හොටෙල් වල අනිවාර්යෙන් මේ දේවල් ෆලෝ කරනවා. මොකද ඔයාට තවත් දෙයක් කියන්න ඕනේ. ඔයා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ දැන් විශේෂයෙන් ගත්තොත් එහෙම ඩුබායි, අබු ඩාබි මේ වගේ රටවල් වලට එන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔයාලට මේ දේවල් ගැන හොඳ දැනුමක් තියෙන්න. මොකද ඔයා මේක ඕනම හොටෙල් එකකට එනකොට ඔයාට බේසික් ෆුඩ් සේෆ්ටි නොලෙජ් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. අන්න ඒ දේ ගැන කතා කරනකොට ඔයාට මෙන්න මේ HACCP ගැන අවබෝධය හොඳටම තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම මේ අද පාඩම ගැන හොඳ අවබෝධයෙන් අහන් ඉන්න. මම දන්නවා ඉදිරියේදී ඔයාලට මේක ගොඩාක් වැදගත් වෙනවා කියලා. හරි, එහෙනම් අපි යමු HACCP වල ඉතිහාසයට. මේකට හරි ලස්සන කතාවක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ මේක හොඳින් අහගන්න. මේකෙදී 1960 ගණන් වලට යනකොට ඔයාලා දන්නවද ඇමරිකා එක්සත් ජනපදයේ පිල්ස්බරි කියන ආයතනයක් තිබ්බා. ඔන්න ඔය ආයතනය යටතේ නැටික් කියන රසායනාගාරය සහ නාස කියන ආයතන දෙක එකට එකතු වෙලා තමයි මෙන්න මේකට මුල පිරුවේ. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔන්න ඔය කාලේ වෙනකොට ආහාර පිසි මෙහෙම නැත්නම් ආහාරවල සුරක්ෂිතතාවය පිළිබඳ තිබිච්ච තාක්ෂණය ටිකක් අඩුයි. ඉතින් ඒ නිසා මේකට ප්‍රධානම හේතුව උනේ ඔයාලා දන්නවද ගගනගාමීන්ට 100% සුරක්ෂිත ආහාර ලබා දෙන්න ඕන නිසා අන්න ඒකට පිළියමක් විදියට තමයි මෙන්න මේගොල්ලෝ මේක හොයාගත්තේ. මෙන්න මේ කාලය වෙනකොට දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ප්‍රොඩක්ෂන් එකක් හදනකොට ඒ ප්‍රොඩක්ෂන් එකේ ක්වොලිටියනේ බලන්නේ. නමුත් මෙන්න මේ කාලේ තිබිච්ච අවශ්‍යතාවය නිසා මේ ප්‍රොඩක්ෂන් එකේ ක්වොලිටිය වෙනකොට ඒගොල්ලෝ ප්‍රොඩක්ෂන් එකේ තියෙන උපද්‍රවය පාලනය කරන්න ඒ මට්ටමට ආවා. ඉතින් මේ කාලේ වෙනකොට තිබ්බ ඒ සාම්ප්‍රදායික ක්‍රමයන් වලින් මේගොල්ලන්ගේ අවශ්‍යතාවය හරියට කරගන්න බැරි වෙච්ච නිසා මේගොල්ලෝ වැඩියෙන් මේ දේ ගැන අවධානය යොමු කරන්න ගත්තා. ඒ නිසා මේකේ ප්‍රතිඵලයක් විදියට මේගොල්ලෝ කරන ප්‍රොඩක්ෂන් වල ක්වොලිටි එක බලනව වෙනුවට මේගොල්ලෝ කරේ අවසානය වෙනකොට මේ උපද්‍රව වළක්වා ගැනීමේ ක්‍රම හොයාගත්තා. අන්න ඒකේ ප්‍රතිඵලයක් තමයි මෙන්න මේ HACCP කියලා කියන්නේ. 1971 වෙනකොට මේක ගොඩාක් අයගේ ඒ කියන්නේ අවධානයට යොමු වෙලා තිබ්බේ. ඒ කියන්නේ මේක සාර්ථක දෙයක් වෙලා තිබුණා. ඒ නිසා මේක ප්‍රතිඵලයක් විදියට ඒ කාලේ තිබ්බ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ තිබ්බ සමුළුවේදී මුල්ම වතාවට ජනතාවට මේක පබ්ලිෂ් කරා. ඒ කියන්නේ මේක සංකල්පයක් විදියට ඉදිරිපත් කළා. මේකේ ඇතිවෙච්ච ප්‍රතිඵලයක් විදියට මේකට 7 principle එකතු වුණා. ඒකෙදී ඇතිවෙච්ච තවත් ප්‍රතිඵලයක් තමයි විප්ලවීය සංකල්පයක් විදියට ජනතාව අතරට ගියා. ඒ වගේම මේ ජනතාව ඒක පිළිගත්තා. මේ විප්ලවයේ තවත් ප්‍රතිඵලයක් විදියට 1973 වර්ෂයට යනකොට FDA කියන ෆැක්ටරි එකකින් මුල්ම වතාවට මේ HACCP කියන සංකල්පය ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් වලට යූස් කරලා තියෙනවා. එතනදී වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ටින් කෑම, ඒ කියන්නේ ඖෂධ වර්ග, අනිත් ආහාර වර්ග මේ ප්‍රොඩක්ෂන් වලට ඒ කියන්නේ මේ HACCP කියන සංකල්පය යොදාගෙන සාර්ථක ලෙස ඒගොල්ලෝ අඩු අම්ල ප්‍රමාණයකින් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් කරලා තියෙනවා. එතනින් එහාට ගියාට පස්සේ 1980 වෙනකොට මෙහි තව පෙරලියක් ඇති වෙනවා. ඒ තමයි WHO එකෙන් මේක ඇක්සෙප්ට් කරනවා. එතනින් එහාට ගියාට පස්සේ ICMSF කියන කමිසුම මගින් මේක
accept කරනවා. මොකද මේක ආහාර සුරක්ෂිතතාව පිළිබඳව හොඳ මෙවලමක් විදියට තමයි ඒගොල්ලෝ මේක නිර්දේශ කරන්නේ. මෙන්න මේ විදියට 1980න් පස්සේ මෙන්න මේ HACCP කියන සංකල්පය ලොව පුරා වෛරල් වෙන්න ගන්නවා. හැසක් කියන concept එක මෙන්න මේ විදියට 1980න් පස්සේ world wide උනාට පස්සේ මේක 1990 93 වෙනකොට codex කියන standard එක වගේම යුරෝපා රටවල ඒ වගේම යුරෝපා concept වල නැතිවම බැරි එකක් වුණා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ඔය ආහාර සකසන දේවල් වලට ඒගොල්ලන්ගේ companies වලට මේගොල්ලෝ මේක ස්ටෑන්ඩඩ් එකක් විදියට සම්මත කරා. මෙන්න මේ විදියට 1960 දී පටන් ගත්ත මේ HACCP කියන සංකල්පය වසර 2000 වෙනකොට මේකේ ගොඩාක් පෙරලි සිද්ධ වුණා. ඔයාලා දැක්කා දැන් මම ඔයාලට කියලා දුන්නා step by step මේකේ කොහොමද මේක වෙනස් වුනේ. ඒ වගේම 2000 වෙනකොට වෙච්ච දේ තමයි ලෝකයේ ගොඩාක් රටවල මේක පිළිගත්තේ. ඒ කියන්නේ මේ සෑම රටකම ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී මේක නම්බර් 1 වුණා. ඒකෙදි මස් මාළු මුහුදු ආශ්‍රිත ආහාර ඊට පස්සේ ටින් කෑම එතනින් එහාට ගියාට පස්සේ බීම වර්ග ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් මේ හැම තැනක අස්සක් මුල්ලක් නැරම මේගොල්ලෝ මේක පාවිච්චි කරා. ඒකේ ලැබිච්ච ප්‍රතිඵලයක් විදියට ISO 22000 වැනි අති නවීන ආහාර සුරක්ෂිතතා පිළිබඳ ඒ තත්ත්ව සහතිකයට බේස් එක උනේ මෙන්න මේ HACCP කියන concept එක. මෙන්න මේ විදියට step by step develop වෙච්ච මෙන්න මේ HACCP කියන concept එක වර්තමාන වෙනකොට ඔයාලා දන්නවා ඒක mandatory එකක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඕනම හොටෙල් එකකට ගියත් රෙස්ටෝරන්ට් එකට එයාලයින් එතනින් එහාට ගියාට පස්සේ හොස්පිටල් මේ හැම තැනකම මේ ආහාර සම්බන්ධව වැඩ කරන හැම තැනකටම මේක මැන්ඩටරි එකක් වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලට තේරෙනවා මේක කොච්චර වැදගත්ද කියලා. ඉතින් මේ පාඩමෙන් අද මම ඔයාලට කතා කරේ මේකේ ආරම්භය සහ ඉතිහාසය පමණයි. මේක අපි කොහොමද යූස් කරන්නේ මේ HACCP ඇතුලේ තියෙන කරුණු කාරණා පියවරෙන් පියවර මම ඔයාලට කියලා දෙන්න යනවා. මේක ඇත්තටම ටිකක් සංකීර්ණ නිසා තමයි මේක කොටස් කිහිපයකට මගේ පාඩම් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම මගේ ඊළඟ පාඩම් වලට එකතු වෙන්න වෙනවා. මේ පාඩම් සියල්ල අවසානයේ හොඳ අවබෝධයක් ඔයාලට මේ HACCP ගැන දෙන්න. ඒ වගේම තමයි ඔයාලට තවත් දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මගේ මේ Academy Chef YouTube channel එක ගැන. මේකෙදි මගේ concept එක තමයි මේ හොටේලිය කෙනෙක් විදියට එහෙම නැත්නම් chef කෙනෙක් විදියට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාලට නොමිලේ දැනුම බෙදන තැනක්. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ අදහස් මගෙත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඔයාලට මොන හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මැසේජ් එකකින් එහෙම නැත්නම් කමෙන්ට් එකකින් මගෙත් එක්ක ෂෙයා කරගන්න. එහෙම වුණොත් මට පුළුවන් මගේ ඉදිරි පාඩම් ඒ සම්බන්ධව ඔයාලගේ අදහස් එක්ක කරගෙන යන්න. මං හිතනවා අද මම මේ කරපු පාඩමෙන් ඔයාලා දෙයක් අනිවාර්යෙන් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඒ දේ තවත් කෙනෙක්ට ඉගෙන ගන්න ඔයාලට පුළුවන් මේ දේ ෂෙයා කරන්න. ඒ වගේම තමයි මම ඊළඟ පාඩමෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ HACCP යටතේ විශේෂම වැදගත්ම පාර්ට් එකක් තමයි ටෙම්පරේචර් කියන්නේ. ඉතින් ඒකත් මග අරගන්න නැතුව බලන්න. ඊළඟ පාඩමෙන් හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා.